අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රිච් කැවුම් හදන්නේ කොහොමද කියලා. මේක මම අලුතෙන්ම හදපු රෙසිපි එකක්. මේ සඳහා පැණි කෝප්පයක් අවශ්‍ය වෙනවා. සීනි ගන්නව නම් සීනි ග්‍රෑම් 200ට වතුර කෝප්ප 3 කාලක් දාලා ගන්න. පැණි එකේ පදම මෙන්න මේ ගානට ගන්න ඕනේ ඔයාලා. විශේෂයෙන්ම වෙඩින් එකක් සඳහා මේක හදන නිසා මම මේ වගේ වියලි පළතුරු පාවිච්චි කරනවා. හරියටම වෙඩින් කේක් වලට පාවිච්චි කරන පළතුරු වලින් මෙන්න මේ වගේ ඔයාලා ගන්න. වෙඩින් කේක් වලට බඩු ගන්න කඩේකින් ඔයාලට ග්‍රෑම් 150ක් මෙන්න මේ වගේ ගන්න පුළුවන් මිශ්‍ර කරලා පළතුරු. මම මෙතන අරන් තියෙන හැමදේම ලංකාවේ නැති වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් පාවිච්චි කරන වියලි පළතුරු පාවිච්චි කරන්න පුළුවන්. වියලි මිදි, ඒ වගේම චෙරි, පුහුල් දෝසි ඔයාලට ගන්න පුළුවන් බෝතල් වල තියෙන පම්කින් ප්‍රිසර්ව් හරි එහෙම නැත්නම් ඔරෙන්ජ් පීල් හරි ඒ වගේ නැත්නම් මිශ්‍ර පළතුරු කප් වල දාලා විකුණනවා. එහෙම හරි ඔයාලට ගන්න පුළුවන් මේක. ග්‍රෑම් 150ක් ගන්න සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ මම අරන් තියෙනවා කජු ග්‍රෑම් 50ක්. ඔක්කොම එකතුව ග්‍රෑම් 200ක්. දැන් ඔයාලා පළතුරු සේරම මේ වගේ සිහින්ව කපා ගන්න ඕන. කැවුම් වල රිච් රසයක් ගන්න ඕන නිසා මම මේකට එකතු කරනවා බ්‍රැන්ඩි හරි වයින් හරි ඔයාලට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මම අරන් තියෙනවා එනසල් 6ක 7ක විතර ඇට අරන් තියෙනවා. ඒ වගේම කරාමුණු ඇටි, වැනිලා, මාදුරු, කුරුඳු සහ ලුණු. එනසල් කරාමුණු ඇටි සහ මාදුරු ටික මේ වගේ ග්‍රයින්ඩර් එකකට දාලා ඔයාලා හොඳට කුඩු කරගන්න ඕන. කුඩු කරගත් එනසල් කරාමුණු ඇටි මාදුරු ටික මේ කපාගත්ත පළතුරු ටිකට එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. වැනිලා සහ මම මෙතන පාවිච්චි කරනවා බ්‍රැන්ඩි මේ සැහැඳි 3ක් ඒ ටික එකතු කරලා හොඳට මේ මිශ්‍රණය අනා ගන්න ඕන. දැන් මේ වගේ බෝල් එකක් අරගෙන පාම් පිටි ග්‍රෑම් 200යි හාල් පිටි ග්‍රෑම් 200යි එකතු කරගන්න. ඔයාලා සකස් කරගත්ත ඝන පැණි එක දැන් ඔයාලා ඔක්කොම මේ මිශ්‍රණයට දාලා හොඳින් කලවම් කරගන්න ඕන. දැන් මම මේ හදන්නේ සාමාන්‍ය විදිහට කොණ්ඩ කැවුම් මිශ්‍රණය හදන විදිහටම මේ මිශ්‍රණය හදාගන්න. මිශ්‍රණය දියාරු කරගන්න කලින් මම පළතුරු ටික එකතු කරනවා. මොකද මේකේ තියෙන ෆ්ලේවර් එක, මේකේ තියෙන රසය මේ පිටි එක එකතු වෙන්න ඕන. උණු කරගත්ත පැණි ටික ඔක්කොම දැම්මට පස්සේ ඔයාලා වතුර කෝප්ප 1/2ක් තියාගන්න. ඒකෙන් ටික ටික දාලා මිශ්‍රණය හොඳට කලවම් කරගන්න ඕන. පැණි උණු කරපු භාජනයේටම මම වතුර ටික දාලා ඒකත් ටිකක් හොදලාම ගත්තා. මොකද ඒකේ පැණි චුට්ටක් ඉතුරු වෙලා තිබුණා. අනාගත්ත මිශ්‍රණය දැන් හොඳට වහලා පැය 3ත් 4ත් අතර හොඳට පිපෙන්න තියන්න. ඊට පස්සේ මිශ්‍රණය අරගෙන පොඩ්ඩක් ඝනකම වැඩි නම් ඔයාලා මේකට වතුර ටිකක් එකතු කරගන්න ඕන. පැය 4කට පස්සේ මං කැවුම් ටික හදන්න මේ විදිහට තෙල් ටික රත් වෙන්න තිබ්බා. දැන් ඔයාලා මිශ්‍රණයට ආමන්ඩ් එසන්ස් ටිකක් එකතු කරලා මෙන්න මේ විදිහට හදන්න පටන් ගන්න. අපි සාමාන්‍යයෙන් කොණ්ඩ කැවුම් හදනවා වගේ මේකේ කොණ්ඩේ ඉක්මනට එන්නේ නැහැ. ඉතින් ඔයාලා ඉවසීමෙන් කොණ්ඩේ හදා ගන්න ඕන. ඒකට හේතුව තමයි කැවුම් මිශ්‍රණය දැන් තුනී නැහැ. ඒක ඇතුලේ පළතුරු කෑලි තියෙනවා. ඒ වගේම ඉවසීමෙන් මේක වැඩි ගින්දර දාන්න නැතුව හදාගන්න. නැත්තම් මැද තැම්බෙන්නේ නැතුව යනවා. වෙඩින් කේක් ගොඩක් ගණන් ඒ වගේම හැමෝටම හදාගන්න බෑ. ඒ වුණාට කොණ්ඩ කැවුම් හදන්න අද කාලේ ගොඩක් අයට පුළුවන්. හොඳ රිච් රසකුත් එක්ක අපේ රටට ගැලපෙන විදිහට ඔයාලට මේ වෙඩින් කැවුම් හදාගන්න පුළුවන්. ඔයාලා කොණ්ඩ කැවුම් හදන්න හරියටම දන්නේ නැත්නම් මගේ වීඩියෝ එකක් තියෙනවා බලන්න. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාන්නම් ලින්ක් එක. ඔයාලා මේ කැවුම් හදනකොට මේ බලන්න මේ විදිහට තෙල් ගහන්න ඕන. ඒ වගේම ඔයාලා හැන්දෙන් දෙපැත්තෙන් මේ වගේ තද කරන්න. එතකොට අමු පිටි තියෙනවා නම් ඒ ටික උඩට එනවා. හැන්දෙන් සහ කූරෙන් මෙන්න මේ විදිහට කොණ්ඩේ හැඩ කරගන්න. ඔයාලට මේ වෙඩින් කැවුම් ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න පුළුවන්. කොණ්ඩ කැවුම් වලට වඩා වැඩි මිලකට විකුණන්නත් පුළුවන්.
මේ රෙසිපියෙන් ඔයාලට වෙඩින් කැවුම් 15ක් විතර හදාගන්න පුළුවන්. ටිකක් පොඩියට හැදුවොත් 20ක් විතර හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ රෙසිපි එකෙන් අද හදපු කැවුම්. ඔයාලට කැවුම් හදනකොට හදාගන්න වෙලාව නැත්තම් එළියෙන් තියන්න එපා. පිටි ටික ආපහු ෆ්‍රිජ් එකට දාලා තියන්න. ඊට පස්සේ පහුවදා වුණත් ඔයාලට ආපහු හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හදන කොණ්ඩ කැවුම් වලට වඩා මේ කැවුම් හරිම සුවඳයි. ඒ වගේම හරිම රසයි. කැවුම කඩලා බලපුවාම ඇතුළ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා මේ රෙසිපි එකට වෙඩින් කැවුම් හදන්න, එහෙම නැත්නම් රිච් කැවුම් හදන්න. පුංචි ළමයිටත් දෙන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලා ඇල්කොහොල් පාවිච්චි කරන්න එපා. ඒකට ඔයාලා ආමන්ඩ් එසන්ස් සහ වැනිලා විතරක් පාවිච්චි කරන්න. ඉතින් ඔයාලත් මගේ අලුත් රෙසිපි එක හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න.